සීතලේ බණහන්න සිද්ධ වෙනවා. يعني සීතල හොයාගෙන ගිහලා බණහනව නෙවෙයි. බණහන්න සිද්ධ වෙන්නේ සීතලේ. ඒකත් දාඩිය පෙරාගෙන බණහන්න සිද්ධ වෙනවා. කියන්නේ අවුවට ගිහිල්ලා දාඩිය පෙරාගෙන බණහනව නෙවෙයි. බණහන්න සිද්ධ වුණේ යාට ඒ විදිහට. ඉතින් එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ කර්ම විපාකයේ කියලා මේ වැස්ස පමණක් නෙවෙයි වෙනස් කාරණා විස්තර කරමින් මම මේ ධර්ම දේශනාවට ඒකම ආරම්භයක් කොට ගන්නවා. ඉන්නකනේ මට මෙන්න මේ කාරණාව ඔබ කියන්න මේකට උත්තරේ ඔබ හිතන්න ඒ තමයි යම් කිසි කෙනෙකුට